කොහොමද යාළුවනේ? ඔන්න අදත් ආවා ඇවිදින්න. අද ආවා ගෝල් පේස් එකට. මං හිත නිදහස් කරන්න ආසම වැඩේ තමයි ඇවිදින එක. ඉතින් අද ආවා ගෝල් පේස්. බලන්න ඉර බහින ටයිම් එකේ ආවේ. ඔයාලට ලස්සන මේ ගෝල් පේස් එකේ ලස්සන පෙන්වන්න මේ ටයිම් එකේ තමයි හොඳම වෙලාව. බලන්නකො ලස්සන බලන ගමන් අපේ channel එක subscribe කරගෙන යමු. ඒ වගේම bell icon එක click කරමු. like එකක් දාමු. comment එකකුත් දාගෙන යමු. යාළුවනේ මගේ මනස නිදහස් කරගන්න මම කරන හොඳම වැඩේ තමයි මේක. ඔයාලා මොකද කරන්නේ මනස නිදහස් කරගන්න? මම නම් ආසම වැඩේ තමයි ඇවිදින එක. ඔන්න ඔයාලට අමුතු දෙයක් පෙන්වන්න හදන්නේ ඔන්න 1යි 2යි 3යි. ලස්සනයි නේද? එකපාරටම රැ වුණානේ. මේ වන් ගෝල් පේස්. මෙතනට ගාලු මෝදුර පිටිය ලස්සන පේනවා. මේ ලස්සන බලන්න නම් ඉර බැහැලා යන වෙලාව තමයි හොඳම වෙලාව. ඉර බැහැලා යන වෙලාවේ ගෝල් පේස් එක ඇවිදලා ඉර හොඳටම බැහැලා ගියන් පස්සේ එන්න ඕනේ වන් ගෝල් පේස් පැත්තට. බලන්නකො ලස්සන. ඔන්න පෙන්වන්න හදන්නේ ගෝල් පේස් එකේ ලස්සන. ලස්සනයි නේද? කොළඹ ලස්සන බලන්න නම් මේ ටයිම් එකේ තමයි හොඳම වෙලාව. බලන්නකො ලස්සන. නෙළුම් කුළුණත් ඈතින් පේනවා. මම හොඳම තවස්සේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔහොම වටපිට බලාගෙන යනකොට එක පාටම මල්ලේ ඉල්ලක් පිපුරුවා. දැක්ක නේද? හරි ලස්සනයි ඈ. බලන්නකො ලස්සන. ඉතින් යාළුවනේ කලින් ගෝල් පේස් පැත්තේ ඇවිල්ලා තිබුණාට අද තමයි මෙහෙම ගෝල් පේස් එක බලන්න ආවේ. දෙකොම් කළුවේ නේද? ඕගොල්ලන්ගේ අදහස පහල කමෙන්ට් බොක්ස් එකෙන් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මේ ලෝක ගෝලයේ තියෙන අඹයටයක් තරම් චූටි දූපත හරිම ලස්සනයි නේද? අනුරාධපුරයට ගියාම එකම විදියක්. ආපහු පොළොන්නරුවට ගියාම තවත් විදියක්. බදුල්ල බණ්ඩාරල පැත්තට ගියාම වෙනස් විදියක්. නුවර පැත්තට ගියාම වෙන විදියක්. මාතර පැත්තට ගියාම වෙන විදියක්. කොළඹ පැත්තට ආවම වෙනම ලෝකයක්. ඇවිදින්න ඕනේ මේ ලස්සන බලන්න නම්. ඇවිද්ද පහේ දහස් වැඩි කියනවනේ. ඇවිදලා බලන්න. ඇවිදිද්දි මේ දේ ලස්සන දැන් බලන්න පුළුවන් වෙයි. ඔයාලත් මීට කලින් ගෝල් පේස් එකේ මේ දේ ලස්සන දැකලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු. ඔයාලගේ අදහස් මට හරිම වටිනවා. නැවත දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් වේවා.